සැබෑ ධනවත්කම යනු අධික ලෙස වියදම් කිරීම එක්ස්ට්‍රාවැගන්ට්ලිද නැතහොත් නුවණින් වියදම් කිරීමද? ඉන්දියාවේ ධනවත්ම සහ බලවත්ම ව්‍යාපාරික කාන්තාවක් වන නීටා අම්බානි මුළු ලොවටම මුදල් කළමනාකරණය පිළිබඳව ආදර්ශයක් සැපයූ පුවතක් ශ්‍රී ලංකාවෙන්ම වාර්තා වෙනවා. ඉන්දියාවේ ධනවත්ම පවුලක සමාජිකාවක් වන නීටා අම්බානි මෑතකදී තම පෞද්ගලික ජෙට් යානයෙන් ප්‍රයිවට් ජෙට් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙම ගමනේ අරමුණ වූයේ ඇයගේ නිවස ඇන්ටීලියා සඳහා ලොව සුප්‍රසිද්ධ ජපන් සන්නාමයක් ජපානීස් බ්‍රෑන්ඩ් වන නොරිටකේ පිඟන් භාණ්ඩ 25000ක් pieces of kitchenware මිලදී ගැනීමයි. ලංකාවටම ආවේයයි. The reason බොහෝ දෙනා පුදුමයට පත් කරමින් අය මෙම මිලදී ගැනීම සිදු කළේ ඉන්දියාවෙන් නොව ශ්‍රී ලංකාවෙනි. ඊට ප්‍රධානතම හේතුව නොරිටකේ සමාගමේ ලොව විශාලතම නිෂ්පාදන කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ පිහිටා තිබීමයි. එම නිසා ඉන්දියාවේ මිල ගණන් හා සසඳන විට ශ්‍රී ලංකාවේ මිල ගණන් 60 සිට 80ක් අතර ප්‍රමාණයකින් අඩු 70 to 80% cheaper වීමයි. ලෝකයට දෙන පණිවිඩය. ඇය මිලදීගත් පිඟන් භාණ්ඩ 25000 ප්‍රමාණය කාමර 500ක සුඛෝපභෝගී හෝටලයකට වුදත් 500ක් ප්‍රමාණයකින් වුද ප්‍රමාණවත්ය. මෙම දැවන්ත මිලදී ගැනීම ශ්‍රී ලංකාවෙන් සිදු කිරීම මගින් නීටා අම්බානි අතිවිශාල මුදලක් substantial amount ඉතිරි කරගත්තා. මෙම ක්‍රියාව සමාජ විචාරකයින්ගේ social commentators දැඩි පැසසුමට ලක් වුණා. සැබෑ ධනවත්කම යනු දම් කිරීම conspicuous consumption නොව මූල්‍යමය නුවණ financial prudence සහ බුද්ධිමත් තීරණ ගැනීමයි යන පණිවිඩය එය මෙම ක්‍රියාවෙන් ලොවටම ලබා දුන්නා. කෝටිපතියන් පවා වටිනාකම සොයන විට එය සාමාන්‍ය ජනතාවටද තමන්ගේ මුදල් පිළිබඳව නැවත සිතා බැලීමට ආදර්ශයක් සපයනවා. ඉන්දියාවේ ධනවත්ම කාන්තාවගේ මෙම බුද්ධිමත් වියදම් කිරීමේ ක්‍රමය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහසත් පහතින් කොමෙන්ට් කරන්න.